බොන්ෂූ හැමෝටම සුබ දවසක්. ඔගොල්ලෝ ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක ස්ටඩි කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔගොල්ලෝ කිසියම් ෆ්‍රෙන්ච් ස්පීකින් කන්ට්‍රි එකකට, ඒ කියන්නේ ෆ්‍රාන්ස්, කැනඩා, බෙල්ජියම් ඒ වගේ රටකට මයිග්‍රේට් කරන්න මයිග්‍රේෂන් ප්ලෑන් එකක් එක්ක කටයුතු කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයගොල්ලෝ ප්‍රංශ භාෂාව පිළිබඳව කිසියම් පැෂන් එකක්, ඒ කියන්නේ මම වගේ ෆ්‍රෙන්ච් එන්තූසියස්ට් කෙනෙක් විදිහට ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් මේ පොඩි වීඩියෝ සීරීස් එකක් කරන්න කියලා මම තීරණය කරා. ඒ කියන්නේ ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එකේ ඉන්ට්‍රොඩක්ටරි පොයින්ට් එකේ ඉඳන්ම, ඒ කියන්නේ මේ භාෂාවක් හැදෙන තැන ඉඳන්ම එතනින් පස්සේ අපි පාවිච්චි කරන ඒ භාෂාව ඇතුළේ තියෙන කොම්පොනන්ට්ස් ටික අයිඩෙන්ටිෆයි කරලා ඊට පස්සේ කොහොමද ඔයගොල්ලෝ මේක ලැන්ග්වේජ් එකක් විදිහට කන්ස්ට්‍රක්ට් කරන්නේ, මේ ලැන්ග්වේජ් එක ඇතුලේ තියෙන ග්‍රැමර්, වොකැබුලරි, ඊට අමතරව ඔයගොල්ලෝ මේකේ තියෙන මේ දේවල් එකට ඇඩ්ජොයින් කරගෙන ස්පීකින් සහ ඊළඟට ඔයගොල්ලන්ගේ තියෙන රයිටිං ස්කිල්ස් මේ කියන දේවල් එක්ක මේක පරිපූර්ණ කරගන්නේ, කම්ප්ලීට් කරගන්නේ කොහොමද කියන දේ තමයි මේ වීඩියෝ සීරීස් එකේ ඔයගොල්ලන්ට ඒ කියන්නේ ඉස්සරහට දිගහැරෙන්නේ. නමුත් අපි first things first මුලින්ම දැනගන්න ඕන භාෂාවක් විදිහට ඕනම භාෂාවක, ඒක ෆ්‍රෙන්ච් වෙන්න පුළුවන්, ස්පැනිෂ් වෙන්න පුළුවන්, ජර්මන්, ඉටාලියන්, මේ ඕනම ලැන්ග්වේජ් එකකට අපි මුලින්ම දැනගන්න ඕන මේ ලැන්ග්වේජ් එක ඇතුලේ තියෙන parts of speech. ඒතර මම මේ ලැන්ග්වේජ් එක දැන් ඔයගලන්ට ප්‍රංශ කියන භාෂාව ඩිලිවර් කරද්දී මේකේ ඔයගලන්ට තියෙන ෆැමිලියරිටි එක, ඒ කියන්නේ මේකට තියෙන සමීපතාවය කියන දේ බේස් කරගෙන මම යූස් කරනවා ඉංග්ලිෂ් සහ සිංහල කියන ලැන්ග්වේජස් දෙක. මොකද මේක ඩිලිවර් කරන්න ඕන ඔයගලන්ට. මොකද භාෂාව තව භාෂාවක් ඔයා ඉගෙන ගන්නේ තව ඔයගොල්ලෝ දැනට ඔල්රෙඩි දන්න එක භාෂාවකට රිලටිව්ලි. හැබැයි එතනදී මූලික, ඒ කියන්නේ ඔයා බිගිනර් ලෙවල් එකෙන් lower intermediate කියන ලෙවල් එක වෙනකන් ඔයගලන්ට පුළුවන් අර පළවෙනි භාෂාවට සාපේක්ෂව යම් මට්ටමකට හිතන්න. හිතලා ඒකත් එක්ක ඔයගොල්ලෝ යම් ඒ කියන්නේ ට්‍රාන්ස්ලේෂන් එකක් නැත්තම් ඒක පරිවර්තනය කිරීමක්, කන්වර්ෂන් එකක් කරන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ඔයගොල්ලෝ පටන් ගන්න ඕනේ භාෂාව ඇතුලෙන් හිතන්න. මොකද දැන් අපි ප්‍රංශ ගත්තොත් දැන් මම ලංකාවේදී අපි ලංකාවේ පාවිච්චි කරන සාමාන්‍ය ව්‍යවහාරය තියෙනවා. ඒතර ලංකාවේ තියෙන ප්‍රධාන දෙයක් තමයි අපි සිංහල කියන්නේ ලිඛිත සිංහල තියෙන written සිංහල කියන එකයි, ඒ වගේම ස්පෝකන් සිංහල, ඒ කියන්නේ ව්‍යවහාරික කතා කරන සිංහලයි කියන දෙක අතර වෙනසක් තියෙනවා. ඉතින් නමුත් ඔයගලන්ට මේ ප්‍රංශ කියන භාෂාව ඇතුලේ ප්‍රංශේ ඒගොල්ලෝ කතා කරන එක සහ ලියන එක අතර ලොකු පරතරයක් නැහැ. මොකද ඒගොල්ලෝ ඒ ග්‍රැමර් ඒ දෙක ඇතුළෙම ෆලෝ කරනවා. දැන් මම යනවා, ඔයා යනවා, එයා යනවා, ඒ විදිහට අපි කතා කරාට මේ සිංහල භාෂාවේ, ඒ කියන්නේ ව්‍යවහාරික සිංහලයේ ස්පෝකන් සිංහලවල අපි ෆ්‍රෙන්ච් වලට ආවහම ඇත්තටම ඒක ග්‍රැමටිකලි හරිම ස්ට්‍රික්ට් වෙනවා. ඉතින් මෙතනදී ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ග්‍රැමර් වලට ඇඩ්හියර් වෙන්න ඕනේ. ඉතින් අපි මුලින්ම බලමු, ගොඩාක් ඉන්ෆර්මේෂන් වලට යන්නේ නැතුව මුලින්ම ඔයගොල්ලෝ දැනගන්න ඕන මේ ඉංග්ලිෂ් කියන සහ සිංහල කියන භාෂාවට රිලටිව්ලි අපි කොහොමද මේ ෆ්‍රෙන්ච් වල parts of speech, ඒ කියන්නේ මේ භාෂාව ගොඩනගෙන building blocks ටික, right? ඒ building blocks ටික identify කරන්න. ඒතකොට ඒ identify කරලා අපි මම හුඟක් ඇඩ්වයිස් කරනවා ඔයගලන්ට. මොකද දැන් ඔයගලන්ට තියෙන online tools ගත්තත් ඔයගලන්ට translations එහෙම කරගන්න පුළුවන්. මොහොම accurate tools තියෙන්නේ English to French or French to English. ඒතකොට ඒ දේවල් වල ප්‍රයෝජනය ගන්න ඔයගලන්ට ඉංග්‍රීසි කමාන්ඩ් එක යම් දුරකට වර්ධනය කරගන්න පුළුවන්. සහ මම මේ කරන සීරීස් එකේ ඔයගලන්ට ඒකටත් අප්ලිෆ්ට්මන්ට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ එතන ඔයගලන්ගේ තියෙන එක්සිස්ටිං ඉංග්‍රීසි වල යම් ග්‍රැමර් ඩිෆිකල්ටිස් තියෙනවා නම් ඒකත් ඔයගලන්ට ෆ්‍රෙන්ච් ඉගෙන ගද්දී අප්ලිෆ්ට් කරගන්න එතන අප්ලිෆ්ට්මන්ට් එකක් හම්බ වෙනවා. හදනවා සහ හම්බ වෙනවා. ඉතින් අපි බලමු too much details වලට යන්නේ නැතුව first lesson එක විදියට මොනවද මේ ෆ්‍රෙන්ච් වල තියෙන parts of speech කියන එක, right? එතකොට අපි මුලින්ම බලමු මම මෙතන use කරන මොකද්ද definite articles. දැන් මම හිතන්න එපා මේ articles කිව්වහම මේක මේ newspaper articles ද මොන articles ද කියලා. හරි? මෙතන අපි කතා කරන්නේ grammar වල use කරන grammatical articles, right?
ඒතර අපි එහෙම පාවිච්චි කරන ආටිකල් එකක් තමයි the කියන්නේ. the කියන්නේ ඒ definite article එක. يعني අපි ගත්තොත් එහෙම දැන් අපි සාමාන්‍යයෙන් කතා කරන අපි හිතමු යම් සුනකයෙක් බල්ලෙක් කියලා හඳුන්වන්න අපි පාවිච්චි කරන එක් කියන ප්‍රත්‍යය තියෙන්නේ. කියන්නේ සුනකයෝ බහුතරයක් අතරින් එක සුනකයෙක්. හැබැයි අපි හරියටම දන්නේ නැහැ මොන සුනකයාද කියලා. ඒක definite නැහැ. indefinite. ඒ කියන්නේ හරියටම නිශ්චිතව ප්‍රකාශ කරන්නේ නැහැ අවිනිශ්චිතාර්ථයෙන්. ඒකට අපි ගත්තොත් එහෙම මේක අපි අවිනිශ්චිතව හඳුන්වන එකක් නම් බල්ලෙක් වෙනවා. ඒතර අපි ඕක හරියටම දන්න සුනකයෙක් හරි බල්ලා නම් ඒතර බල්ලා නැත්තම් සුනකයා කියලා කියන්නේ. ඉතින් ඒ වගේ අපි යූස් කරන ඉංග්‍රීසි වල තියෙන ඩෙෆිනිට් ආටිකල් එක තමයි the. හරිද? ඒක ඔයගොල්ලන්ගේ නොලෙජ් බැංක් එකට ඇඩ් කරගන්න. ඒතර ඒ නොලෙජ් බැංක් එක ඉංග්‍රීසි නොලෙජ් එකේ ග්‍රැමටිකල් නොලෙජ් එක ඔයගොල්ලෝ ඩිවෙලොප් කරන ඒක වැඩි කරන ගමන්ම ප්‍රංශ කියන එක ස්ලෝලි ග්‍රැබ් කරන්න. රයිට්? මොකද එතන ඔයගලන්ට ඩබල් ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. ඔයගොල්ලෝ එක්සිස්ටිං ඔයගලන්ගේ ඉංග්‍රීසි ග්‍රැමර් නොලෙජ් එක ඔයගොල්ලෝ කන්ෆර්ම් කරගන්නවා. ඒ කියන්නේ ඒක ඇෂුවර් කරගන්නවා. ඒ වගේම ඉංග්‍රීසි වලට රිලටිව්ලි ඔයගොල්ලෝ ෆ්‍රෙන්ච් වලින් හිතන්න පටන් ගන්නවා. හැබැයි මේක lower intermediate level එක වෙනකන් තමයි මේ කතන්දරේ කරන්න ඕන. මොකද එතනින් එහාට ඔයගොල්ලෝ ඔයගලන්ගේ thought system එක, thought process එක ෆ්‍රෙන්ච් වලට කන්වර්ට් කරගන්න ඕන. මොකද ෆ්ලුවන්සි, ඒ කියන්නේ භාෂාව ඇතුළේ තියෙන ෆ්ලුවන්සි එක. ඒ කියන්නේ සාක්ෂරතාවය, ලිටරසි සහ ඒකේ තියෙන චතුරභාවය, ෆ්ලුවන්සි එක වැඩි කරගන්න අනිවාර්යෙන්ම භාෂාව ඇතුළෙන් හිතන්න ඕන. භාෂාව ඇතුළෙන් come up වෙන්න ඕන. You should always come up with the language inside. So you should immerse yourself. ඒ භාෂාව ඇතුළට කිඳා බහින්න ඕන. Right? So too much මේ දේවල් වලට යන්න නැතු so let's cut the crap, right? අපිට අවශ්‍ය නැති ටික අපි පොඩ්ඩක් පැත්තකින් තියලා බලමු මොනවද මේ parts of speech අපි use කරන English වල සහ ඒකට relatively French වල මොනවද exist වෙන parts of speech. කියන one to one correspondence එක. එකකට එක ඒ සමානුපාතයක් අපිට යම් බලා ගන්න පුළුවන්. So let's do that, right? The parts of speech. Parts of speech කිව්වම අපි මේක ප්‍රංශෙන් ගත්තාම අපි ප්‍රංශේ අපි මේ මෙතන යූස් කරන ඩෙෆිනිට් ආටිකල් එක වෙන්නේ les. Les parties du discours. දැනට හිතන්න එපා මේ කොහොමද මේවා ප්‍රොනවුන්ස් වෙන්නේ අම්බෝ මේක ප්‍රොනවුන්ස් කරන්න ගියහම පණ යනවා. ඒවා මොකුත් හිතන්න යන්න එපා. මොකද මේ දැනට ඔයගොල්ලෝ මේ නොලෙජ් එක ඇක්වයර් කරන ලෙවල් එකේ ඉන්නේ. රයිට්? තාම ඒවා හිතන්න අවශ්‍යත් නැහැ. හිතන්න බොරි වෙන්නත් එපා. ඒ හැම එකටම තියෙනවා ලර්නින් මෙතඩ් එකක් සහ පැටර්න් එකක්. ඔකේ මේවා ප්‍රොනවුන්ස් කරන විදි ගත්තත් මේ තියෙන කම්බිනේෂන් මේ ඌ so ඒක සීත් එක්ක කු so discours අපි ප්‍රංශේ 90ක් 95ක් මේ අගට එන S එක T එක L එක MN එක ඒවා අපි හලනවා. ඒ කියන්නේ ඒ රූල් එක ඔයගොල්ලෝ දැනගත්තාම ඔයගොල්ලන්ට තේරෙනවා කොහොමද මේ ප්‍රොනවුන්සියේෂන් ඒ ටෙක්නික්ස් ඒ කම්බිනේෂන්ස් එක්ක බිල්ඩ් අප් කරගන්න. දැනට ඒ වරි වෙන්න එපා. ඒතර මේක les parties du කියලා කිව්වට මේක අපි වේගෙන් කතා කරා du. වැඩි එම්ෆසයිස් කරන්නේ නැහැ. les parties du discours. right? ඒතර ඒක දැන් ඔයගොල්ලන්ට පේනවා මට මේක ඉංග්‍රීසියෙන් විදිහට කියන්න පුළුවන්. les parties du discours. හැම වෙලේම මම ඔයගොල්ලන්ට ඇඩ්වයිස් කරන්නේ ප්‍රංශ කතා කරනවා නම් ප්‍රංශ විදිහට කතා කරන්න. ඇක්සන්ට් එක ෆලෝ කරන්න. මොකද ඒක ලංකාවට ඇප්ලිකබල් වෙන්න පුළුවන්. එංගලන්තයට ඇවිල්ලා සුද්දෙක් ඉස්සරහා මේක කතා කරද්දී මිනිහටත් සෝසෝ දැනීමක් යම් යම් දැනීමක් තියෙන්න පුළුවන්. හරිද? හැබැයි පුතේ ප්‍රංශයට ගිහිල්ලා ප්‍රංශ කතා කරද්දී ඒ මනුස්සයාට ඔයා කතා කරන එක තේරෙන්න ඕන. මොකද ඔයාගේ ශෛලිය, ඔයාගේ ඇක්සන්ට් එක එයාට ග්‍රැබ් වෙන්න ඕන. මොකද ඔයා ප්‍රොනවුන්ස් කරන දේ හරියටම එයාට ඒ කියන ඒ කියන්නේ ඒ ඔඩියන්ස් එකකට කතා කරද්දී ඒ ඔඩියන්ස් එකට අදාළ වෙන විදිහට කතා කරන්න ඕන. තේරෙනවද? ඒ ඔඩිබිලිටි එක ඇහෙන විදිය හරි වෙන්න ඕන. රයිට්. අපි බලමු කොහොමද මේක අපිට අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් කියලා. අපි ඕකට යූස් කරනවා මතක තියාගැනීමේ පහසුව තකා මෙන්න මේ වගේ සරල ටෙක්නික් එකක්. මොකද්ද? අපි ඩිෆයින් කරනවා මේක nap wapc කියලා.
මේක ඉංග්‍රීසි වෙන්න පුළුවන්, ෆ්‍රෙන්ච් වෙන්න පුළුවන්, ජර්මන්, ඉටාලියන්, ස්පැනිෂ් ඕන එකක්. right? මේ NAPWAPC කියන යෙදුමෙන් ඔයගලන්ට මේක මතක තියාගන්න පුළුවන්. මේක නිකන් කියන්නේ සරල යෙදුමක්. right? ඒක acronym ද abbreviation ද කියලා හිතන්න යන්න එපා. මෙහෙම තමයි ඒක define කරන්නේ. right? බලමු අපි මේ NAPWAPC එක fill කරගන්න. right? ඒකවල මම මෙතන පාවිච්චි කරන්නම් පොඩි comparison විදිහට table එකක්. ඒක ඔයගලන්ට ඒක බොහොම කියන්නේ තේරුම් ගැනීමේ පහසුව වැඩි වෙනවා. right? මම මෙතන දාගන්නවා මොකක්ද මේ කියන the parts of speech. එතකොට les parties du discours. ඒ කියන්නේ the parts of speech කියන එක ප්‍රංශ භාෂාවෙන්. right? මේ NAPWAPC එක මම එහෙමම ගන්නවා මෙතෙන්ටත් ගන්නවා. right? එතකොට අපි බලමු මේ components ටික identify කරන්න. first component එක ගත්තොත් ඒක අපි define කරනවා මොනවද? nouns. nouns කියන්නේ සරල විවහාරයේ නාමපද. මේකෙදි introduction එකක් විතරයි දෙන්නේ මේ building blocks වලට. නැතුව මේ building blocks ඇතුළට අපි යන්නේ නැත. nouns මොනවද? මොන වගේ nounsද? nouns කොහොමද French වල affect වෙන්නේ? කියන්නේ අපි English වල ගත්තොත් nouns exist වෙනවා මොනවද? singular nouns, plural nouns කියලා තියෙනවා. හරිද? ඊට අමතරව අපි gender wise ගත්තොත් එහෙම ඒක අපි පණ තියෙන දේවල්, ඒ කියන්නේ animate දේවල් වලට තමයි අපි කියන්නේ. ඒ කියන්නේ පණ තියෙන ප්‍රාණවාචී අප්‍රාණවාචී ભેදයේ මත ගැහණිය පිරිමිය ඒ වගේ gender එකක් අපි use කරනවා. හැබැයි අපි ගත්තොත් එහෙම පුටුව මේසය කියන ඒ වගේ neutral. ඒ කියන්නේ මේ අපිට ලිංගයක්, ඒකට sex එකක් හඳුන්වන්න බැරි දේවල් වලට අපි ඒක ගැහණුද පිරිමිද කියලා ඉංග්‍රීසි වල බෙදීමක් කරන්නේ නැහැ nouns වලට. හැබැයි අපි ප්‍රංශ භාෂාවේ මේ භාෂාවේ orientation එක බැලුවොත්, ඒ කියන්නේ මේක කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා බැලුවාම ඒ කියන්නේ මේ භාෂාව ඇතුළ සකස් වෙලා තියෙන්නේ සාහිත්‍යයත් එක්ක. ඒ කියන්නේ ලිටරේචර් එකත් එක්ක ආපු ලිටරේචර් එකත් එක්ක තියෙන orientation එකක් තමයි ප්‍රංශ භාෂාව තුල තියෙන්නේ. ඉතින් මේකේ ඔයගලන්ට මේ ඒක fortunate unfortunate කියලා කියන්න බෑ. හැබැයි අපි එතන තියෙන extra effort එකක් ගන්න ඕන හින්දා අපි හිතමු ඒක unfortunately ඔයගලන්ට මේ පණ නැති inanimate දේවල්, ඒ කියන්නේ neutral gender එකටත් ඒගොල්ලෝ දීලා තියෙනවා gender එකක්. ඒතකොට ඒක කොහොමද අප්පා? ඒක කොහොමද තේරුම් ගන්න? ඒවට තියෙනවා techniques. කලබල වෙන්න එපා. techniques තියෙනවා හැම දෙයකටම. ඒ rules මම ඔයගලන්ට කියලා දෙන golden rules ටික follow කරන්න. මම ඒවට හැම වෙලේම කියන ළමයින්ට golden rules. මොකද golden කියලා කියන්නේ? හැමතැනම මේක apply වෙනවා. ඉතින් ඒවා ඔයගොල්ලෝ basic golden rules විදිහට පාවිච්චි කරොත් ඒකම තමයි apply කරන්න තියෙන්නේ. doubt එකක් ආවත් අලුත්ම ජීවිතේට අහලා නැති එකක් බැලුවත් ඒක ending එක බලන්න, මේක හැදිලා තියෙන විදිය බලන්න, pattern එක අනුව rule එක apply කරලා මේක masculine ද feminine ද කියලා අපිට determine කරගන්න පුළුවන්. හැබැයි exemptions තියෙනවා, right? exemption උත් තියෙනවා, exceptional cases උත් තියෙනවා, exceptions උත් තියෙනවා, right? කියන්නේ එහෙනම් මේක right ගොඩාක් too much details වලට යන්නේ නැතුව අපි බලමු මේ nouns වලට අපි කොහොමද ප්‍රංශයෙන් හඳුන්වන්නේ කියලා, right? එතකොට මම මෙතන add කරනවා norm කියලා. හැබැයි ඔයගලන්ට තියෙන තවත් දෙයක් තමයි අපිට English වල මේ partitive case එක. ඒ කියන්නේ partitive case එක කියන දැම්ම හිතන්න එපා. අපි එතන පාවිච්චි කරන්නේ මේ ඒ කියන්නේ මේ particles කියන දේත් එක්ක articles වල noun එකකට English වල මේ වගේ තනියම withstand වෙන්න පුළුවන්. හැබැයි අපිට ප්‍රංශවල මේක norm කියලා විතරක් තියන්න බෑ. ඔයගොල්ලන්ට ඒ කියන්නේ ඔය brandings වලට ගියාම, ඒ කියන්නේ supermarkets වල එහෙම නැත්නම් fashion industry එකේ නැත්නම් අපි ගත්තොත් logos වල ඒ වගේ දේවල් වලට specific ඒ අදාළ noun එක දුන්නා ඇරෙන්න ප්‍රංශ භාෂාවේ spoken French වලත් written French වලත් noun එකක් විදිහට විතරක් withstand කරන්න බෑ. එයා අනිවාර්යෙන්ම accommodate කරගන්න වෙනවා. එයාට ඉන්න indefinite හෝ definite හෝ partitive කියන මේ articles තුනෙන් එකක්.
ඒක must එකක්. right? ඒතකොට ඒක මතක තියාගත යුතු දෙයක්. අපි articles වලට ආවා මේක in detail කතා කරමු. ඒතර මම මෙතන හැම වෙලෙම ඔයගලන්ට සම්මතයක් ස්ටෑන්ඩඩ් එකක් විදිහට මේක le norm කියන definite article එකෙන් පටන් අරගෙන ඒ විදිහට ඉදිරිපත් කරන්න. මොකද අපි සාමාන්‍ය සම්මතයේ දෙයක් කතා කරද්දී අපිට ඒක ස්ටෑන්ඩ් කරන්න පුළුවන් හොඳම විදිහ තමයි definite article එක. ඒ කියන්නේ ඒක definite, defined, හරියට identified, right? මොකද අපි මේක identified factors නේ මේ කතා කරන්නේ parts of speech වල. මේ වචනේ ගත්තත් මේ වචනේත් noun එකක්. The word itself is a noun, right? Right. So let's move on to the next part of the speech, right? So එතන අපි ගත්තොත් දෙවෙනි එක මම ගන්නවා nouns වලට පස්සේ මම ඔයගලන්ට දෙනවා දෙවෙනි කොටස adjectives, right? ඒකට ඔයගොල්ලෝ දන්නවා මේ nouns කියන ඒවා modify වෙනවා අවස්ථාවලදී. කා එකක් ගත්තොත් car එක, අතු පාට car එක, red car. මේක ප්‍රංශ භාෂාවෙත් මේ විදිහටම වළංගුයි. adjectives use කරන්න වෙනවා. ඉතින් මම මෙතනින් එහාට ගොඩාක් කියන්නේ නැහැ. එහෙම ගියොත් මේක too detailed, too long session එකක් වෙනවා. right? ප්‍රංශේ කොහොමද මේවට කියන්නේ? adjective. right? මේක තනියෙන් withstand කරන්න බෑ. මම දානවා les adjectifs. අයි මම මෙතන මෙතන J එකක් ඇල්ලලා තියෙනවා. මේ වගේ අපි මේ ලියන written French ගැන හරිම වැදගත් වෙන්න, ඒ කියන්නේ වැදගත් කියන්නේ මේ බොහොම විචක්ෂණශීලී වෙන්න ඕන. මොකද French වල gender difference එක, number difference එක සහ මේ මැද තියෙන formations වල අපි තාම දැක්කේ නැහැ. මෙතන එනවා accents. ඒ කියන්නේ මෙතන use කරන accents එනවා. මොකද ඒ શબ્ද හදන්න අවශ්‍ය. ඒ කියන්නේ ඒ උඟක් වෙලාවට අපි e කියන එක ඒ විදිහට අපි ඒ શબ્ද ඒ accentuate කරන්න, શબ્ද හදන්න, pronunciation එක ඇතුළේ facilitate කරන්න අවශ්‍ය තැන්වල ඒ දේවල් අපිට පාවිච්චි කරන්න වෙනවා. තව බලන්න මම මේක pronounce කරද්දී මම කියන්නේ les adjectifs කියලා නෙමෙයි. මොකද මෙතන මේ අදාළ word එක end වෙන්නේ s එකකින්. ඊළඟ මොකද්ද? following word එක. ඒකෙන් පස්සේ ඊළඟ consecutive කියන අනුයාත word එක පටන් ගන්නෙ adjective එකකින්. එතකොට මෙතන අපි pronunciation එක facilitate කරන්න මේ දෙක අපි පොඩ්ඩක් merge කරනවා. අපි කතා කරන දේ fluid කරන්න. ඒ කියන්නේ ඒක fluent කරන්න. ඒ කියන්නේ කොහොමද මේක pronounce වෙන්නේ? les adjectives. ඊළඟට මේ s කියන single s එකක් හැම වෙලේම පොඩි z શબ્දයක් එක්ක pronounce කරනවා. මොකද ඒක ඔයගොල්ලෝ භාෂාව තව කතා කරන්න ඉගෙන ගද්දී ඔයගලන්ට දිග sentences, long paragraphs කතා කරද්දී කියවද්දී තේරෙනවා මේ fluidity එක maintain වෙන්න, මේ fluency එක maintain වෙන්න ඕන නම් මේක මේ විදිහට bind වෙන්න ඕන. මේ විදිහට merge වෙන්න ඕන pronunciation එක. ඒකට මේක les adjectives. විදිහට තමයි ඒක pronounce වෙන්නේ. right. so අපි ඊළඟ component එකට යන්. ඊළඟට අපි ගන්නවා pronouns. pronouns කියන්නේ අපි පාවිච්චි කරන සර්වනාම. ඒතර අපි ඔය පාවිච්චි කරන first person, second person, third person සහ ඒක ඇතුළේ තියෙන singular ද plural ද කියන පුද්ගලයා අනුව ඒ relatively කතා කරන කෙනා අනුව relative speaker අනුව pronouns අපි ප්‍රංශ භාෂාවෙත් apply කරනවා. අපි ඒවට කියන්නේ pronoun. අයි මෙතන pronoun කියලා කියන්නේ නැත්තේ නෑ. අපි ප්‍රංශ භාෂාවේ මේ වගේ මේ පළවෙනි consonant එකත් එක්ක bind වෙලා යන දෙවෙනි r එක බොහෝ වෙලාවට අපි හලලා pronunciation එකට වැඩි දායක කරගන්නේ නැතුව, contribute කරගන්නේ නැතුව තමයි pronounce කරන්නේ. ඒතකොට මේ pronounce වෙන්නේ pronoun නෙමේ pronoun. right? ඒතකොට මේක මම හැම වෙලේම මේ plural definite articles එක යන හින්දා les noms, les adjectifs, les pronoms, right? මේ විදිහට තමයි continue කරන් යන්නේ. ඒතකොට definite plural article එකෙන් යනවා. මොකද මේ හැම එකක්ම English වල ගත්තත් nouns, adjectives කියන plural form එකෙන් තමයි මෙතන exist වෙලා තියෙන්නේ. හැබැයි මම මෙතන the nouns කියලා පාවිච්චි කරන්න වෙනවා. මොකද මේ ඔයගොල්ලෝ එක පොඩ්ඩක් මතක තියාගන්න මම මේ මෙතන
මත මේ nouns කියලා විතරක් it stand කරොත් මම ඔයගලන්ට කිව්වා partitive article එකෙන් යන්න ඕන. ඒතර මෙතන partitive article එක හරියට correspond partitive article එකෙන් කිව්වොත් එන්න ඕන they norm කියලා. හැබැයි දැනට මේ worry වෙන්න එපා මොකක්ද මේ කරන්න කියලා. නමුත් ඔයගලන්ට මේ lesson එකක් විදිහට මෙතන standard එක maintain කරන්නයි මම මෙතන මේ the nouns කියලා දාන එක ඒක නිකන් අපි ටිකක් අර absurd වැඩි right ඒ හින්දා අපි the nouns කියලා withstand කරන්න ඕනේ නැහැ nouns කියලා අපි withstand කරමු right ඒක ඔයගලන්ට ඉස්සරහා articles කියන lesson එකට ආවම මම හරියට කියලා දෙන්නම් ඇයි සහ මොන අවස්ථාවටද මේ definite articles ඒ කියන්නේ les articles définis les articles indéfinis කියන්නේ indefinite articles සහ les articles actif කියන ඒවා use කරන්න අවශ්‍ය වෙන්නේ කියන එක දැනට මේ parts of speech ටික මොනවද කියන එක ඔයගොල්ලෝ හොඳට ඔළුවට දාගෙන අවබෝධ කරගන්න. හරි ඊළඟ component එක තමයි English වල use කරන speech part එක. මොකද්ද? ඒ component එක verbs. ඒතර ප්‍රංශෙත් අපි ඔක use කරනවා. අපි මෙතන මේක pronounce වෙන්නේ verb. ඒක pronounce කරන්නේ නැත. මම කිව්වා ඒක rule එකක් විදිහට around 90 to 95% of the cases we don't pronounce the ending consonants in French, right? En français, on ne prononce pas les consonants à la fin, right? භාෂා තුනෙන්ම කිව්වා යම් අවබෝධයක් ගන්න, right? මේක වේගෙන් කියන්නත් පුළුවන්. නමුත් වේගෙන් කීම නෙමෙයි අරමුණ. හරියට accentuate කරලා ප්‍රංශ විදිහට කතා කිරීම, right? එතකොට මෙතනත් මම definite article එක use කරනවා les verbes. ඊළඟට use කරනවා මම quickly jump කරන්නම් verbs වලින් පස්සේ මොකද verb කිව්වහම ඔයගොල්ලෝ දන්නවා දැන් අපි සාමාන්‍යයෙන් verb එකක මුලින්ම refer කරන්න ඕන ඒ පළවෙනි verb එකේ basic form එක. ඔකට වචන ගොඩාක් කියන්න පුළුවන්. හරිම වැදගත් දෙයක්. මොකද මම මෙතනින් දෙන වැඩිම weight එක දෙන්නේ මේ verbs වලට. මොකද verbs තමයි මේ pronouns එහෙම නැත්නම් nouns එක එකතු වෙලා මේ කතන්දරේ construct කරන්නේ. මේගොල්ලෝ තමයි buildersලා. කියන්නේ workersලා, right? ගත්තොත් අපි verb එකක් ගමු. මොකද්ද? උදාහරණයක් විදිහට අපි හැමෝම කැමති කෑම කන්න. To eat. ඒතර මට මේක ලියන්න තිබ්බා eat කියලා විතරක්. හැබැයි මම eat කියලා විතරක් ලියන්නේ නැහැ. මම දානවා එකට to eat කියලා. ඒ ඇයි? අපි ගත්තොත් එහෙම verb එකක ඒකේ තියෙන basic form එක. මම කියනවා ඒකට basic form එක. එහෙම නැත්නම් අපි කියනවා ඔකට dictionary form එක. සහ කියන්න පුළුවන් unconjugated form එක. ඒ කියන්නේ මෙයා තාම ඉන්නේ හරියට නිකන් කසාද බැඳපු නැති කෙනෙක් එක්ක වගේ. ඒක මේක දැන් මෙයා බඳිනවා I කියන pronoun එක. ඒතර එයා I එක්ක combine වුණාම වෙනවා I eat කියලා. ඒතර ඒකට ඒ වෙන combination එකට combining එකට කියනවා අපි conjugation එකක් කියලා. conjugate කරනවා කියලා කියන්නේ අපි ඕක the conjugation of verbs. ඕක මොන භාෂාවට ගියත් verb conjugation එකක් වෙනවාම තමයි. ඒකෙන් තමයි sentences build up වෙන්නේ. එතකොට මේක ඇතුලේ දැන් I eat English වලට ආවම අපි singular third person singular අපි ගත්තොත් he she it වගේ එක ගත්තොත් he eat කියන්න බෑ. ඔයගලන්ට අනිවාර්යයෙන්ම eats කියලා හදාගන්නම වෙනවා. මම මේක මේ බොහොම descriptive to detail කරන්නේ නැහැ. මොකද මේ අපි verbs ගැන නෙමෙයි study කරන්නේ. අපි study කරන්නේ parts of speech. මම මේක ඇතුලේ අතුලාන්තේ කියන්නේ. ඉතින් එහෙනම් මේ verbs කියන එකට මම හරිම ලොකු weight එකක් දෙනවා. හරිද? ඒක හරිම වැදගත් component එකක්. ඒතර මේක අපි ප්‍රංශයෙන් කියන්නේ les verbes. දැන් බලමු දැන්ට මේ අපි කරපු nouns වලට කියන්නේ les noms, adjectives, les adjectifs, pronouns, les pronoms. pronounce කරන්න එපා එක මම හරිම අකමැති වැඩක්. මොකද සමහරු කියනවා දැන් අපි ෆ්‍රෙන්ච් කියලා කියන්නේ කොහොමද? ඒකට අපි කියන්නේ ඔක මේක ඔයගොල්ලෝ දැකලාත් ඇති සමහරට. හරිද? මේක මේ ඇයි මේ error එකක් එන්නේ? මේකට එනවා මෙන්න මේ යටින් දාන පොඩි නැට්ට. මොකක්ද ඒකට කියන්නේ? මේක අපි මේ නැට්ට දැම්මේ නැත්තම් මේ ෆෝම් එකෙන් ප්‍රොනවුන්ස් කරොත් කියන්න වෙන්නේ ෆෝන් K කියලා. නැට්ට දැම්මහම මොකද වෙන්නේ? නැට්ට දැම්මහම මේ කයන්නක් විදිහට තියෙන මේක බොහොම ස්මූත් වෙලා ඒක සෙඩි කියන මේ සෙඩි ඇක්සන්ට් එකක්. ඔක ඉංග්‍රීසි වලින් ප්‍රොනවුන්ස් කරන්න හදන්න එපා.
ප්‍රංශයෙන් අපි කියන්නේ සෙදී. සෙදී එක ඒකෙන් කයන්න සයන්නක් කරනවා. ස්මූත් කරනවා. සොෆ්ට් කරනවා. ඒක ෆොන්කේ වෙන්නේ ෆොන්සේ වෙනවා. මේ R එක ප්‍රොනවුන්ස් කරන එක කරන්න එපා පුතේ. මං හරිම අකමැති වැඩක්. මොකද ගොඩාක් අය ප්‍රංශ ස්පාඤ්ඤ කරන තැනක් තමයි මේක ෆ්‍රොන්සේ කියලා කියන්න ගිහිල්ලා. එහෙම කරන්න එපා. මොකද අපි ප්‍රංශ භාෂාව ඇතුලේ R කියලා අදින ලෝන් R එකක් අපි පාවිච්චි කරන්නේ නැත. පාවිච්චි කරන්නේ නැහැ කිව්වොත් නෑම තමයි. හරිද? ඒතකොට මෙතනත් le pronoun. ඒක නිකන් ඉටාලියන් එහෙම නැත්නම් ස්පැනිෂ් ටයිප් එකකට ගේන්න එපා. ඒක තව භාෂාවක්. ඒක ඇතුළේ තියෙන ඒ accentuation එකක්. right? ඒක accentuate කරන විදි. ඒතකොට මේක le pronoun. මේක definite article එකක් දැම්මොත් එහෙම එන්නේ le français නෙමෙයි français. right? so ඒ කොටස දැන්ට වැඩක් නැත. මේක මෙතනින් ගලවනවා. මොකද අපි ඉන්ටෙන්ට් කරන කතන්දරේ මොනවද? the parts of speech. ඒක. එතකොට verbs වල මේ මන් දෙනවා ලොකු weight එකක්. මම මේ උදාහරණයක් විදිහට පෙන්නුවේ to eat කියන එක. අපි French වලත් මේ basic form කියන්නේ basic form එක basic නෙමෙයි. ඒක මොකද basic form එකේදී verbs අපි මුලින්ම l'infinitive. ඒ කියන්නේ infinitive form එකෙන් තමයි බලන්නේ කොහොමද ඒකේ existence එක. ඊට පස්සේ අපි ගන්නවා මොකද්ද conjugate. Conjuguer කරනවා කියන්නේ to conjugate. C'est à conjuguer les verbes avec les noms et les pronoms. To conjugate the verbs with the pronouns and the nouns. C'est respectivement. Respectively, right? ඒක වෙනම case එකක්, right? එතකොට දැන් අපි කලින් කතා කරා nouns modify කරන්නේ කොහොමද? car එක අපි ගන්නවා red car, big car ඒ වගේ. ඉතින් අපි ඒ වැඩේම කරනවා verbs වලටත්. මොකද අපි කතා කරොත් අපි ගත්තොත් අපි කිව්වොත් මොකක් හරි එකක් අපි he කිව්වොත් to go කියන verb එකෙන් he she it goes වෙනවා. ඒතර ඒක goes කියන එක අපි කියන්න පුළුවන් කොහොමද? slowly ඒ වගේ ඉදිරියට අපිට ඒක modify කරන්න පුළුවන් adverb එකකින්. ඒතර මේ verb එකක describe කරන action එක නැත්නම් එකෙන් වෙන ඒ doer කරන doing එක අපි modify කරන්න අවශ්‍ය නම් ඒකේ අපි හිතමු ඒකේ intensity එක, ඒකේ frequency එක, ඒකේ occurrence එක අපි use කරනවා ඒ වගේ දේවල් වලට adverbs. ඉතින් එතකොට අපි English වල තියෙන adverbs කියන component එක අපි ප්‍රංශයෙන් කියන්නේ adverb. so අපි මේකට දාගමු ආයි les adverbes. ඒ කියන්නේ adverbs කියන එක තමයි les adverbes බවට පත් වෙන්නේ. එතකොට දැන් අපි මේ කතා කරපු දේවල් මේ constructions ඇතුලේ අපිට indicate කරන්න වෙනවා මොනවද? time එක, place එක, manner එක, position එක ඒ වගේ දේවල්. එතකොට මේ දේවල්ට අපි පාවිච්චි කරනවා බොහොම ලස්සන චූටි tiny building blocks ටිකක්. මම හරිම කැමති දේවල්. සහ French කියන language එක ඇතුලේ මේ එක ඒ indication එකකට versions කිහිපයක් තියෙන්න පුළුවන්. right? ඒ versions ගත්තත් ඒවා එක word එකකින් හැදිච්ච ඒවා තියෙන්න පුළුවන්. නැත්නම් multiple විදියට ගත්තා complex formations විදියට words දෙකක් වගේ combine වෙලා හැදිච්ච ඒවා තියෙන්නත් පුළුවන්. හරිද? ඒත් අපි ගත්තොත් මේවට අපි කියනවා prepositions. ඒ කියන්නේ නිපාත පද. හරිද? prepositions. අපි ප්‍රංශයෙන් ගත්තොත් එහෙම මෙතන මේ prepositions කියන එක ඔයගලන්ට මේ මෙතන මේ රේඛයක් ඇවිල්ලා තියෙන්නේ මොකද මම මේ document එක ඇතුලේ use කරන grammar checker එක French වලින් තියෙන්නේ. right? ඒතර මම මෙතන ඒක correct කරන්න යන්නේ නැත. මම මේක කියනවා මේ ඒක ඔහොම තියනකො leave as is ඒ විදිහටම තියමු. ඉතින් අපි බලමු මෙතන ගත්තාම මේක preposition. දැන් මේක ඔන්න බලන්න මෙතන දැම්මහම මෙතනත් වෙනවා error එකක්. මම මෙතන හදනවා මේක preposition. pronounce කරන එක ගැන බය වෙන්න එපා. හරිද? මෙතන pronounce වෙන්නේ මේක දැන් ඔයගලන්ට මම කලින් කිව්වා මෙතන මේක pronoun කියලා pronounce වෙනවා කියලා. දැන් මෙතන දැන් මගෙන් අහන්න එහෙනම් ඔයා ඇයි මෙතන ඒක preposition කියනතු preposition කියලා කිව්වේ? මෙතන ඒක exception එකක් ලැබෙනවා. ඒ කියන්නේ මේක pre මේක තව pre
ඒක හැබැයි කියලා යන long R එකක් නෙමෙයි මේක pre. ඒ කියන්නේ අපි pre කියන එක තමයි ඒ කියන්නේ pre කියලා අපි use කරන. ඒක prematured. තේරෙනවද? ඒතර pre departure. ඊදර අපි use කරන අපි use කරන ඒ suffix එකක ඒ mode එකක් තමයි මේ තියෙන්නේ. තේරෙනවද? ඒතර මේක prefix එක. ඒ prefix එක තමයි combine වෙලා ඔයගලන්ට මෙතන මේ preposition කියන එක තමයි තියෙන්නේ preposition කියලා. right? ඒතර pronunciation ගැන දැනට difficulties doubts තියාගන්න එපා. ඒක techniques ටික අපි master කරමු වෙනම කොහොමද මේ word ඇතුලේ තියෙන ඒ French වල තියෙන ඕගොල්ලෝ pronounce කරන orders එහෙම නැත්නම් ඒ combinations කොහොමද හැදෙන්නේ කියලා pronunciation වලට use කරන. අපි ඒක වෙනම lesson එකක study කරමු. So අපි මේකට කියන්නේ les prepositions, right? ඊට අමතරව අපි use කරනවා ප්‍රධාන දෙයක් තමයි මොනවද? conjunctions. ඒ කියන්නේ වාක්‍ය සම්බන්ධයේ නිපාත. කියන්නේ වාක්‍ය අපි ගත්තොත් එහෙම sentences වෙන්න පුළුවන් නැත්නම් clauses වෙන්න පුළුවන්. ඒ දෙකක් එකට merge කරනවා නම් ඔයගලන්ට අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න වෙනවා conjunction එකක්. මේ conjunctions ගත්තාම conjunctions වාක්‍ය දෙක මැදට එන්න පුළුවන් නැත්නම් පළවෙනි වාක්‍යයේ conditional හරි ඒ වගේ අපි ගත්තොත් although, if, because, thus මේ වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතන සමහර අවස්ථාවල යම් ගැටලු වෙනවා මේක preposition එකක්ද conjunction එකක්ද කියන එක. ඉතින් ඒක ඔයගොල්ලෝ භාෂාවේ ඒ කියන්නේ එන ඔයගොල්ලන්ගේ learning development එකත් එක්ක භාෂාවත් එක්ක immerse වෙන ප්‍රමාණයටම ඔයගොල්ලන්ට පේනවා මෙතෙන්ට පාවිච්චි කරන්නේ මේක preposition එකක් විදියට. මෙතෙන්ට මේක apply වෙන්නේ conjunction එකක් විදියට. ඒතර ඕකේ සමහරවිට dual nature එකක් තියෙනත් පුළුවන්. හරිද? dual කියලා කියන්නේ ඔයගොල්ලන්ට අපි ලංකාවේ පාවිච්චි කරන dual කියලා කියන්නේ. dual කියන එක හරියට ඔයගොල්ලෝ pronounce කරන්න ගත්තොත් ඒක මේ බ්‍රිතාන්‍ය විභාරයේ British English වල කියන්නේ මේකලෝ dual කියලා. ඒක dual version එකක් ඇතුලේ conjunctions the prepositions කියන එක ඔයගලන්ට identify කරන්න පුළුවන් වෙනවා. හරි? ඒක ප්‍රංශ භාෂාවටත් වෙන්න පුළුවන්, English ඇතුලේ වෙන්නත් පුළුවන්. ඒතර අපි කොහොමද conjunctions වලට French වලින් කියන්නේ conjonction, les conjonctions. Right? Donc, c'est comment on peut les prononcer, c'est comment on peut les dire, how we can say conjunctions. Les conjonctions, les conjonctions, les conjonctions. දැන් බලන්න මම කලින් කියපු වගේ අර අපි use කරපු මේ ඌ කියන එක සීත් එක්ක આવොත් මේක කූ වෙනවා. බීත් එක්ක આવොත් බූ වෙනවා. ආර් එක්ක આવොත් හූ වෙනවා. එල් එක්ක આવොත් ලූ වෙනවා. එතකොට ඒ වගේම තියෙන තව යෙදීමක් තමයි අපි ඉංග්‍රීසි වල use කරන මේ ෂන් කියන එක. ඒ කියන්නේ dictation, addition, subtraction, ඒ වගේම TION වගේම අපි use කරන SION, sion, division, තේරෙනවද? supervision, mission. ඉතින් මේක අපි French වල use කරන්නේ ෂන් කියලා නෙමෙයි අපි කියන්නේ sion. ඒතර මේක preposition. S එක pronounce කරනවද නැත? ඒක singular වුණත් plural වුණත් on ne le prononce pas. We don't pronounce it, right? Preposition, les conjonctions, sion, right? ඒතර මේ sion කියන්නේ ඔයගේ pronunciation එක ඇතුළේ තියෙන ඔයගොල්ලෝ දැනගත යුතු ඒ තියෙන formation එකක්. right. අපි ඒක වෙනම lesson එකක බලමු. ඒ වගේ components තියෙනවා සාමාන්‍යයෙන් 20ක් 30ක් වගේ. ඒවම තමයි මේ words අතුරේ build up වෙන්නේ. right. ඒතකොට ඒවා pronounce කරන විදිය ඔයගොල්ලෝ alphabet එකත් එක්ක දැනගත්තාම මේක ඇතුලේ ලොකු difficulty එකක් නැහැ. අලුත්ම word එකක් දුන්නත් ඔය තියෙන combinations, word combinations ටිකයි, pronunciation combinations ටිකයි, alphabet එකයි ඒ තියෙන අපි use කරන ඔය accents ටිකයි හරියට තමුන්ට manipulate කරන්න දන්න කෙනෙක් නම් එයාට ඊළඟ අලුත් වචන ඒ කියන්නේ වචන මිලියනයක් තියලා මිලියනයි එක්වෙනි වචන දුන්නත් ඒක අලුතෙන් හිතන්න දෙයක් නෑ. අර same rule එකට දාලා ගන්න තියෙන්නේ. පොඩි around 1 to 2% minor deviations තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයගලන්ට ඔය Google Translate එකේ තියෙන pronunciation එක එහෙම නැත්නම් thesaurus,
කොලින්ස් වගේ ඩික්ෂනරි එකක ඔන්ලයින් ප්‍රොනවුන්සියේෂන් එක යූස් කරලා ඒක වෙරිෆයි කරගන්න චෙක් කරගන්න පුළුවන් right එතකොට අපි මේකේ ලාස්ට් කොම්පොනන්ට් එකට එනවා මොකද්ද අපි ඒවට කියනවා interjections කියන්නේ අපි ඒ කියන්නේ මෙතන කියනවා ඒ කියන්නේ ඒවා ඒ කියන්නේ විස්මයාර්ථය ඒ කියන්නේ හදිසි හැඟීම් අපේ සතුට දුක ඒ වගේ දේවල් අපි සිංහලෙන් කියන්නේ අහෝ දෙවියනි ඒ වගේ අපි සුපිරි අලුත් වර්ෂන් එකක් කියව සුපිරි මරු ඒ වගේ තියෙන ඒ විස්මය හෝ ශනික හැඟීම් දනවන යෙදුම් තියෙනවනේ ඒවා තමයි interjections කියන්නේ. ඒත් අපි ඒවා ප්‍රංශනුත් යූස් කරනවා les interjections. right මෙතන මම දැක්කනේ les interjections කියලා කිව්වට මේක collectively pronounce වෙන්නේ මොකද්ද? මේ දෙක merge වෙනවා. ඇයි? consonant එකකින් end වෙනවා next following word එකේ පටන් ගන්න first letter එක vowel එක. එතකොට les interjections right ඒතර ඔන්න ඔය ආකාරයට තමයි අපි කතා කරන මෙන්න මේ parts of speech කියන දේ French වල build up වෙන්නේ. අපි මේ first lesson එකේ learning objective එක තමයි ඕනම භාෂාවක the parts of speech කියන දේ les parties du discours කියන එක අපි identify කරනවා. c'est identifier les parties du discours. මොකේද en français in French. අපි ඒකට use කරනවා පොඩි acronym එකක්. l'acronym නැත්නම් l'abbreviation කියන අපල abbreviation එකක්. මොකද්ද NAPVAPC. ඒතර අපි ඒක compare කරා English to French. ඒතර ඒක 1 to 1 තියෙනවා. ඒ 1 to 1 correspondence එකක් තියෙනවා. තේරෙනවද? ඒතර අපි ගත්තොත් nouns කොහමද French වල les noms, adjectives les adjectifs, pronouns les pronoms, verbs les verbs. ඒතර අපි හැම වෙලේම verbs වල තේරුම් ගත්තා මේ basic form එක. ඒ කියන්නේ infinitive එක, l'infinitive. නැත්නම් dictionary form එක. ඒ කියන්නේ unconjugated form එක. කියන්නේ කසාද බැඳලා නැති දරිවියක් වගේ. හරිද? ඒතොර ඒ කෙනත් එක්ක යා කසාද බැඳාම යා පෞල් ජීවිතේ පටන් ගන්නවා. අපි හිතමු I එක්ක එකතු වුණාම I eat. ඒතොර third person singular he she it එක්ක එකතු වුණාම eats. ඉතින් මේ විදිහට යාගේ ස්වරූපය වෙනස් කරගන්නවා conjugated verb එකේ යාගේ endings වලට යම් යම් වෙනස්කම් වෙනවා. මොකද යාගේ stem එක එක තියාගෙන but යාගේ ending එකට add වෙනවා. ඕක අපි සිංහලේ නම් මම යනවා එයා යනවා ඔහු යනවා ඈ යනවා විවහාරේ ඔයගොල්ලෝ කතා කරන ස්පෝකන් සිංහල වල මේක එකමයි. හැබැයි ෆ්‍රෙන්ච් වල අපිට එහෙම බෑ. ෆ්‍රෙන්ච් වල අපිට whatever the scenario it could be the writing as well as for the spoken ඔයාට මේක grammatically conjugated form එකට adhere කරන්න වෙනවා. ඒක ඇත්තටම ඒක වෙලාවකට ලේසි. මොකද ඔයගොල්ලෝ ලියන එක තමයි කතා කරන්නේ. හැබැයි written form එකේ ඔයා ලියන ශෛලිය, ස්ටයිල් එක ඇතුලේ යම් යම් වෙනස්කම් තියෙනවා. එතනවා ලෙටර් එකක් ලියනවා වෙන්න පුළුවන්. ඒක casualද, personal letter එකක්ද, professional. ලියන විදි වෙනස් වෙන්න පුළුවන්. හැබැයි grammar එකයි. කතා කරත් ලිව්වත්. right. Adverbs, les adverbes. Prepositions, les prépositions. Conjunctions, les conjonctions. Interjections, les interjections. right. එතකොට මේ ටික තමයි අපි අද දවසේ මේ lesson එකේ learning outcome එක. ඉතින් මම ඔයගලන්ට මේ interjection එකක් විදිහට කියනවා බොහොම විශිෂ්ට ලෙස ඔයගොල්ලෝ මේක තේරුම් ගත්තා නම් මම ඔයගලන්ට කියනවා bravo කියලා කියන්නේ කියන්නේ ඔයගොල්ලෝ ඒක හොඳට complete කරලා අපි ඉංග්‍රීසි වලත් use කරන bravo, great, perfect job, good job කියන එක. right. ඉතින් මේ වගේ දැන් parts of speech වල component එක ඔයගොල්ලෝ successfully identify කරා. මම ඊළඟට මේ parts of speech වල articles අපි nouns වලට එන්න ඕන. නමුත් nouns වලට එන්න කලින් මේ French වල තියෙන articles මොනවද කියලා අපේ second lesson එකෙන් හම්බ වෙනකන් අද දවසට මම ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. එහෙනම් හැමෝටම à bientôt. ඒ වගේම à bonne journée. ඒ කියන්නේ have a good day and à bientôt කියන්නේ see you soon. right. හරි එහෙනම් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න සුබ දවසක්. à bonne journée. à bientôt.